ග්‍රහ මණ්ඩලයේ ඉස්සරහට ගිහින්ද නමයක් හිටියා. ඒ නමේ කිව්වොත් ඉස්සර කියන්නේ මේ ඉන්න 8 දෙනා නමතර ඉවර කියලා කියනවා කවුද? ප්ලූටෝ. පුතේ ප්ලූටෝ මොකද උනේ? ප්ලූටෝ කියන්නේ එක පාරක යන්න පුළුවන් කියන්නේ. ප්ලූටෝ කියන්නේ එක පාරක යන්න පුළුවන් කියන්නේ. දැන් මේ හැමෝම යනවා එයාලට කක්ෂ වලියවලඳල් පහක් කියනවා. හැබැයි ප්ලූටෝ කියන ග්‍රහ ලෝකයේ මොකද උනේ? එයා ඉන්නේ ඉතෝම වගේ මොන සයිඩ් ඒකේ ඉන්න මොකද වෙන්නේ? කියන්නේ යන පාරේ යන්නේ සක්වල හම්බුනද යන්නේ. ඊට මොන සමග්‍රහණය ඇතුළට එන ඊට මොන විදියට. මේ වෙලේ හරියන්නේ. ඉතින් බලන්නේ ප්ලූටෝ එක හොඳට බලන්න. හරියන්නේ මොකද වෙන්නේ? බලයන් ඉන්නේ කියුවා. හරි දෙයක්ලේ දෙයක් නෝනවා. දැන් ඉතින් සම්පූර්ණ සමග්‍රහණය ග්‍රහලෝක 8යි තියෙනවා. ප්ලූටෝ මොකද එළියට දාලා. දැන් යාළුවෝ ඉතින් වාහන ගහයි කියලා අපි අහුවෙනවා. යදේරලාද ප්ලූටෝ එකේ දෙනවා. උතේ ප්ලූටෝ දෙනවා කියනවා. සමහර ළමයින්ට කියනවා ඒ වගේ. ඒ කියන්නේ අහන්නේ නැතුණා මොකද වෙන්නේ? ගෙදරින් උනත් පොඩ්ඩක් පැත්තකට කරලා තියෙනවා. සමාජයෙන් මොකද කරන්නේ? වැරදි මාර්ගෙම යනවා නම් කියන්නේ යා මොකද කරන්නේ? යාව සමාජ විසින් පැත්තකට කරලා තියෙනවා. ආශ්‍රයයක් නැහැ කතාවක් නැහැ.